පිංගතුනි මේ අපේ හිත කියන්නේ හරීම පුදුමාකාර විචිත්‍ර මහ බලවත් දෙයක්. විශ්වයේ තියෙන මහ බලවත්ම දේ තමයි අපේ හිත. හැබැයි කනගාටුවකට අපේ බොහෝ මිනිස්සු මිලියන ගාණක් කාමර තියෙන මාලිගාවක් හම්බෙලා කුස්සියේ අඳුරු අහුමුලක ලුණු මිරිස් එක්ක රොටියක් කාලා ඉන්නා වගේ තමයි මේ හිත පරිහරණය කරන්නේ. මේ හිතෙන් වැඩ ගන්නෑ. පින්වතුනි මේ හිත මහ පුදුමාකාර බලවත් දෙයක්. මේ හිතත් එක්ක හුස්ම අරගන්න මේ හිතේ පවතින විවිධ විචිත්‍ර ලස්සන ස්වභාවයන්, විවිධ මනෝභාවයන් අපිට අත්විඳින්න පුළුවන්. මේ මනෝභාවයන් තුළ තියෙන සතුට සැනසීම මේ ලෝකෙ කිසිම දෙයක ගෑවිලාවත් නැහැ. ධ්‍යාන, සමාපatti, අභිඥා, විසිතුරු දේවල්, දෙවියන්, බ්‍රහ්මයන්, ඒ වගේ මේ හිතේ පවතින විස්මිත සැඟවුණු බලයන්, මේ විශ්වය එක්ක අපේ හිත කටයුතු කරන විදිහ, ඒ වගේම මේ හිතේ පුදුමාකාර ශක්තියින් අපිට අවදි කරගන්න පුළුවන් ආධ්‍යාත්මයට නැඹුරු වුණොත්. හැබැයි අපි මේ ඔක්කොම පැත්තක දාලා මේ කුණු මාළු කෑල්ලක් වගේ ගැහැණියක්, ගෙයක්, පුංචි කොටුවකට කොටු වෙලා ඉන්න. එහෙම වෙන්න එපා. මේ හිතේ බලය හඳුනගන්න. හිත පුදුමාකාර ශක්තියක් පින්වතුනි. අන්න ඒ සඳහා පොඩ්ඩකට හරි මේ ලෝකයේත් එක්ක බැඳිච්ච ස්විච් එක ඕෆ් කරන්න පුරුදු වෙන්න. අන්න එතකොට දැනේ ලොකු හැඟීමක්. අන්න ඒකට තමයි කියන්නේ ආධ්‍යාත්මික පරිණත භාවය. ඔන්න ආධ්‍යාත්මික පරිණත භාවය තරම් නිවන් මඟ සුන්දර කරන තවත් දෙයක් නැහැ. කමටහනක් වේවා.